රසම රස පැස්ට් එකක් ගෙදරදිම හදාගමුද? වැඩි කතා නැතුව රස පැස්ට් එකක් ගන්න ඕන නම් මේක අනිවාර්යෙන් බලන්න ඕන. ගෙදර පැස්ට් හදලා තිබුණට මේ විදිහට හදලා කාලා නැත්නම් වැඩක්ම නැහැ හොඳද? ඉතින් යම් බලන්න කොහොමද මේක හදන්නේ කියලා බලන්න. ඔය පේන විදිහට තෙල් එකක් දාලා ඒකට කරපොංචා, සුදු ලුණු තෙම්පරාදු වෙන්න දාගන්න. ඒකටම නයිමිරිස් කරලකුත් පොඩියට කපලා දාගන්නකෝ. දැන් ඉතින් නයිමිරිස් වලට කැමති නෑ වගේ නම් මට බැන බැනින් නැතුව ඒක නොදා වැඩේ ඉදිරියට කරගෙන යන්න. හැබැයි නයිමිරිස් ටිකක් දැම්මම මාර ස්පයිසි. දැන් ඔය පේන විදිහට හොඳට තෙම්පරාදු කරගන්න. හොඳට සුවඳ ඊගෙන එනකොට දැන් මේකට ගම්මිරිස් ටිකක් ලුණු එහෙම දාගන්න. ලුණු රස හැටියට දාගන්නකෝ. එimma කියන්න ඕන මේ පැස්ට් එකට මම අද එකතු කරගන්නේ ගම්මිරිස් විතරයි. ගම්මිරිස් වලින් තමයි රසටම හදන්නේ. ඔයාලට මිරිස් කුඩු එහෙමත් දාගන්න ඕන නම් කිසි ප්‍රශ්නයක් නැහැ දාගන්න. ඒත් මේ විදිහට හැදුවම ගොඩක් රසයි. දැන් ඔය පේන විදිහට තක්කාලි ටිකකුත් දාගෙන තක්කාලි ගෙඩි එකමාරක් විතර ගන්න කපලා දාලා හොඳට තෙම්පරාදු කරගන්න. මම වගේ අධිවේගයෙන් තෙම්පරාදු කරගන්න නැතුව හිමින් තෙම්පරාදු කරගන්න පේනවනේ. තාඩින්ගේ මාත් බිම දාගන්නවා. දැන් ඉතින් ඔයා මේක බලවල කෙලකිරගෙන ඉන්නේ නැතුව ටක් ගාලා ගිහිල්ලා මේ විදිහට හදාගන්න ඕන හොඳ. දැන් ඔය දාන්නේ කැරට්. කැරට් ටිකකුත් දාගෙන හොඳට තෙම්පරාදු කරගන්න. දැන් ඔයා බලන් ඉන්නේ මේකට චිකන් බිත්තර නැතුවද හදන්නේ කියලාද? නෑ චිකන් නෑ තමයි බිත්තර දාලා හදන්නේ. දැන් ඔකට තම්බගත්ත පැස්ට් ටික එකතු කරගන්න. මේ පැස්ට් ටික තම්බ ගනිද්දි ඒකට පොල් තෙල් ටිකක් දාලා ලුණු ටිකකුත් දාගන්න. එතකොට පැස්ට් එකිනෙක ඇලෙන්නේ නැහැ. එකිනෙක ඇලුනොත් වැඩේ කරගන්න අමාරුයිනේ. පේනවනේ එකක්වත් එකිනෙකට ඇලිලා නැහැ. පැස්ට් එක තම්බන්න කලින් පොල් තෙල් තේ හැන්දක් දාලා ඒක තම්බ ගන්න. එතකොට කවදාවත් පැස්ට් එකට ඇලෙන්නේ නැහැ. දැන් ඔය දාන්නේ බිත්තර. මම නම් බිත්තර දෙකක් අරන් තියෙනවා. පැස්ට් ග්‍රෑම් 200ක් අරන් තියෙනවා. ඔයාලා ඊට වඩා ගන්නව නම් පැස්ට් ග්‍රෑම් 400ක් වගේ ගන්නව නම් බිත්තර 3ක් විතර එකතු කරගන්නකෝ. දැන් මේක හොඳට කවලම් කරගන්න ඕන. මේක බලාගෙන ඉන්න ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා bell icon එකත් click කරලාම තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. මේක හොඳට කවලම් කරන වෙලාවේ මද ගින්දරේ තියාගන්න නැත්නම් ඔය පේන විදිහට අඩිය පොඩ්ඩක් අල්ලගෙන ඒවි. මගේ අදිනුත් පොඩ්ඩක් අඩිය ඇල්ලුවා. ඒක නම් ප්‍රශ්නයක් වුණේ නැහැ. ඇත්තටම රසට ආවා. නමුත් මම දැනගන්න කිව්වේ ඔයාලා ගින්දර අඩුවෙන් තියාගෙන හොඳට කවලම් කරගන්න. දැන් මම මේකට සෝස් එකතු කරගන්න යන්නේ. සෝස් මේස හැන්දක් විතර එකතු කරගන්නකෝ. දැන් ඔයා සෝස් කන්න කැමති නැති කෙනෙක් නම් මේකට සෝස් දාගන්න එපා. ඒත් සෝස් දැම්මම ටේස්ට් එක පොඩ්ඩක් වෙනස් වෙලා සුපිරියට මෙනෙහින් තමයි සෝස් ටිකක් දාගන්නේ. දැන් පේනවනේ ඔය විදිහට කවලම් කරගන්න. සෝස් නොදැම්ම කියලා අවුලක් නැහැ. දැන් ඔය පේන විදිහට හොඳට කවලම් කරගෙන මද ගින්දරේ තියාගන්න ඉප හොඳද? ලිප ඔෆ් කරගෙන ප්ලේට් එකකට බෙදාගෙන කන්න තමයි තියෙන්නේ. හැමදාම එක විදිහට පැස්ට් කාපු කට්ටිය මේ විදිහට try කරලා බලන්නකෝ. වීඩියෝ එක අතරමැද්දා දුවන්න එපා. තාම ඉවර නෑ. ලීක්ස් එකතු කරගත්තෙත් නෑ. දැන් ඔය එකතු කරගන්නේ ලීක්ස්. ලීක්ස් නැත්තම් ලුණු කොළ, කොත්තමල්ලි කොළ ඒ වගේ එකතු කරගන්නකෝ. කොත්තමල්ලි කොළ දැම්මොත් නම් ගොඩක් රසවත්. මේ වෙලාවේ මගේ ගාව කොත්තමල්ලි කොළ නැහැ. ඒකෙන් එකතු කරේ නැහැ. මං කියපු විදිහටම හදාගත්තා නම් මේ වගේ රසම රස පැස්ට් එකක් ඔයාලට ලැබිලා ඇති. එහෙනම් මගේ වීඩියෝ එක බලනකොට ගොඩක් ස්තුතියි. ආයෙත් රසම රස රෙසිපි එකකින් හම්බෙමු. බුත් සරණයි.